මුස්ලිම් පිරිමි ළමයා. මං අනේ යාගේ වෙඩින් එකටත් යනවා. දන්නවද? වෙඩින් එකට ගියාද? ඔව් මං ගියා මට ඉන්වයිට් කරනවා. ඒ කියන්නේ එයා අවුරුදු 7කට මගේ පස්සෙන් එනවා ආස්කවුට් කරනවා. මං කැමති වෙන්නේ නැහැ. එයාට කරන්න එයා මගේ කැමැත්ත ගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම මං හිතන්නේ කරා. ඔයා කියන්නේ මං ඉස්සරහට ඇවිල්ලා කියන්නේ ඒවත් දේවල් මේක අහන් ඉන්න කවුරුත් කරන්න යන්නත් එපා. ඒ කියන්නේ මං ඉස්සරහට ඇවිල්ලා අත කපාගෙන තියෙනවා. මෙහෙම. මම කන්ෆියුස් මට එපා කියන්නත් බෑ. මට තරහත් එක්ක ඇයි මේ මනුස්ස මෙච්චර මෙහෙම හැසිරෙන්නේ කියලා. යාළුවා ඇවිල්ලා තමයි ඒව කන්ට්‍රෝල් කරන්නේ. පෙති බීලා තියෙන. ඒ කියන්නේ එයාගේ ආදරේ මට තේරෙන්නේ මට තේරුම් ගන්න අමාරුයි එයාගේ ආදරේ. එයා මේ කොහොම හරි මම අයිති කරගන්න තමයි try කරේ.